මේ හමුදාව මේ යුද්ධයට යවන්න තීරණය කරේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඒ කාලේ. ඊට පස්සේ සියලුම ජනාධිපතිවරු ඒ ස්ථාවරයේම හිටියා යුද්ධය දිගටම කරන්න කියලා නියෝග දුන්නා. ඒ අරෙන් අවසාන වකවානු හිටපු ජනාධිපති 아무තු නියෝගයක් දුන්නේ නැහැ. ඔහුට රණවිරුවන් සිරගත වුණා බන්ධනාගාරයට බලන්න යන්න සදාචාරාත්මක අයිතියකුත් නැහැ. ලැජ්ජාවක් හිතෙන්නත් ඕනේ. මොකද ඔහු යුද්ධය දිනන්න අනදුන්න හමුදාපති හැටියට මාව බුරු චෝදනා දාලා මම අවුරුදු දෙකමාරක් හිරේ තිබ්බා. ඔහු එකට එකතු වෙලා ප්‍රකෝටි ගණන් හොරකම් කරපු අය බන්ධනාගාරات ගත වුණාම ඔහු වුන් බලන්න යෑම මං හිතන්නේ වරදක් නැහැ. මොකද ඔහු ඔක්කොම එක කල්ලියේ එක මානසිකත්වයේ එකට වැඩ කරපු කට්ටිය. මොම කතා කරන භාෂාවෙන් කියන ඉතින් එකට ගේම් දීපු කට්ටිය. එතකොට එයා ඒගොල්ලෝ බලන්න යන එකේ කිසි වරදක් නැහැ. පහුගිය ආණ්ඩුව වගේ හමුදාවත් එක්ක දේශපාලනය කරන්නේ නැහැ මේ ආණ්ඩුව. දේශපාලනයට අනුකූලව රණවිරුවන්ගේ උසස් වීම දෙන්න ඕනේ කවුද පිටරට අරින්න ඕනේ කවුද ඒ වගේ නිවට බියුගුළු වැඩ අපි කරන්නේ නැහැ. දේශපාලන හෙන්චයියෝ දැන් අපේ හමුදාවල නැහැ. දේශපාලන හේතුන් මත රණවිරුවන්ගේ බඩට ගහලා විශ්‍රාම රුපත් නැතුව ගෙදර ඇරියෙත් නැහැ. රණවිරුවන්ගේ නම් විකුණ අරමුදල් ගොඩනගලා අපි වෙනුවෙන් අපි වගේ අපිව හොරකම් කරන්නේත් නැහැ. දැන් රණවිරුවන්ට විනිවිද භාවය ඇතුව අපි රණවිරුවන් වෙනුවෙන් වැඩ කරනවා. ඒකේ කිසිම අඩුවක් මම දකින්නේ නැහැ. ඔවුන්ට ලැබිය යුතු සියලුම දේ අඩුපාඩුවක් නැතුව දෙනවා.